සයුරුතෙර මිලාන වී යන හිරු රැත්දකාරක් වී එන්නම් හැලී පරව යන සුදු මුදු කුසුමක සුවඳ පොදක් වෙන්නම් දැලී පෙරද පසු තැවෙනා මොහොතක පුර මඩලක් වෙන්නම් වෙලි සවන් යුග අවසන් නින්දක විරිත් සරින් එන්නම් මෙන් ආත්මයට දැනෙනවා හිරු කිරණක් මෙන් අනන්තයට පෙනෙනවා සෙනෙහසටත් වැඩි හිමක් කොනක් නැති යමක් දී තවම නමක් සොයනවා මසිත ඔබට පුදනා ඉන්නේ සයුරුතෙර මිලාන වී යන හිරු රැත්දකාරක් වී එන්නම් හැලී පරව යන සුදු මුදු කුසුමක සුවඳ පොදක් වෙන්නම් දැලී පෙරද පසු තැවෙනා මොහොතක උර මඩලක් වෙන්නම් වෙලි සවන් යුග අවසන් නින්දක පිරිත් සරින් එන්නම් මම හිතන්නේ නාරද ඔබේ තවත් සුවිශේෂී ගුණයක් මම මේ වැඩසටහන තුල දකිනවා. අදාළ නිර්මාණය වඩා සුදුසුම කෙනාට බාර දීලා. ඔබ ඒක ඒ විදිහටම මේ ගීතෙදිත් අපිට හොඳට සපත කළා. කාටවත් ප්‍රතිහඬ. ඔව්. ඔබේ අදහස් කොහොමද ගීතය ගැන දයන්? ඇත්තටම මම හිතන්නේ මම නාරදෙක් ගායනා කරන දෙවෙනි ගීතය. දැන් නාරදගේ පදවැලේ තියෙන මේ හැමදේම ගිලී සයුරුතර මිලාන වී යන හිරු රැස් දහරක් වී එන්න. මේ කියන්නේ මේ ජීවිතය අනිත්‍ය කිසි දෙයක් පවතින්නේ නැහැ. මේ ප්‍රේමය වුණත් මම කොච්චර ප්‍රේම කරත් ඒකත් පවතින්නේ නැහැ. මම යන්නේ ඒ ටිකටයි මම කැමතිනේ. පවතින්නේ නැති දෙයක් ගැන තමයි අපි මේ කියන්නේ. හැබැයි ඒ වෙලාවට අපි බොහොම ආදරෙන් ඉන්නවා. හැබැයි මේක පවතින්නේ නැහැ. ඒ වගේම තමයි හැලී පරව යන සුදුමුදු කුසුමක සුවඳ පොදක් වෙන්න. ඒ කියන්නේ මේ මල පරවෙනවා කියලා අපි දන්නවා. අපි හිරු දෙනා වයසට යනවා කියලාත් අපි දන්නවා. මේ සියලු දේවල් දැනගෙන ඒ තුළ ජීවත් වීම මම හිතන්නේ ජීවිතේට අර ගොඩක් අර බර සැහැල්ලු කරගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපිට මේ ප්‍රශ්නේ තියෙන මේ බැඳීම් හැමදාම තියාගන්න මේ කවදාකවත් තියාගන්න බැරි බැඳීම් මේවා. ඉතින් ඒකේ තමයි මූලික හේතුව මම මේ ගීතේ පද රචනාවට බොහොම සමීප වෙන්න. විශිෂ්ටයි. මම හිතන්නේ කොහොමත් නාරද අපි දයන් එක දැන් මම හිතන්නේ මම මේ කරන එක 25 වෙනි වැඩසටහන විතර වෙන්න ඇතිනේ. අපි දෙන්න මුණ ගැහිච්ච. බොහොම නිතරම ඉන්නේ අධ්‍යාත්මයත් එක්ක අතහැර යන දේ සියලු දේ දැනම මෙනෙහි කරන්නේ. හොඳයි දයන් බොහොම ස්තුතියි නාරදගේ හඬින් අපි මේ ගීතය ගැන යමක් අහන්න කැමතියි.
අපි කියන්නේ මේ පරම පවිත්‍ර ප්‍රේමයේ එක්කෙනාටම අපිට ආදරය කරන්න පුළුවන් කියලා. ඒක බොරුවක් කියලා මං හිතනවා. කෙනෙකුට පුළුවන් එකම අවස්ථාවේ කීප දෙනෙකුට ආදරය කරන්න. හැබැයි විවිධ මාත්‍රාවලින්. අන්න ඒ තැනට ආවම අපි කල්පනා වෙනවා මෙතන තියෙනවා ආදරය කියලා අපි මේ හඳුනාගත්ත දෙයට වඩා වෙනස් තව මොකක් හරි දෙයක්. තවම නමක් නැති. ඒක මේ අපිට පේන බතු පිට තියෙන බැඳීම් වලින් ඔබට ගිය දෙයක්. ඒකයි අර අන්තිම මොහොතේ බලාපොරොත්තු විදියට එන්න පුළුවන් කෙනෙකුට. සමහර වෙලාවට ඇහැට පේන්නේ නැහැ මුදුන් මුලක් ගහක් රඳවගෙන ඉන්නවා වගේ. කිසිම හිමිකමක් යුතුයකමක් බලාපොරොත්තු වෙන්නේ නැති. නමුත් ඈතක ඉඳගෙන තවත් කෙනෙක් වෙනුවෙන් ආදරය කරන්න පුළුවන් විදිහේ ඒක ආදරය නෙමෙයි අපි කියන්නේ ආදරය කියලා මොකක් හරි දෙයක් තියෙනවා තාම නමක් නැති. ඉතින් දැන් විද්‍යාත්මකව ඔක මෙහෙම කියලා තමයි ඔබ කිව්ව පරිදි කීප දෙනෙකුටම ආදරය කරන්න පුළුවන් හැකියාව තිබුණාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අපි ඒක හංගගෙන ඉන්නවා. අපි හොරෙන් කරනවා. චාකල බලන්න.